නැවතත් මට සුවිශේෂී ඉල්ලීම් තියෙනවා දහම් පාසලේ උපදාන ආචාර්යකම ගන්න කියලා. නමුත් මම ඒක නෙමෙයි කළේ. මං යටතේ ඉගෙනගත්ත මං යටතේ ගුරුවරයෙක් කරා හිටපු කණ්ඩායමකට මේ නායකත්වය දෙන්න මම තීරණය කළා. ඒකට හේතුව තමයි අපි නායකයෙක් විදිහට ඉස්සරහට එනකොට අපි දකින්න ඕනේ අපේ පසුපෙළ. ඒ පසුපෙළ අපේ ඉන්න ඕනේ. ඒ පසුපෙළ තමයි අලුත් අදහස් එක්ක ඉස්සරහට යන්නේ. ඉතින් අද මම දහම් පාසලේ මම ස්වේච්ඡාවෙන් බාරගත්තා. මම ඕනෑම දෙයකට මේ දහම් පාසල ඇතුලේ සම්බන්ධ වෙනවා. අනුශාසකයෙක් සහ ඕනෑම වර්ග ගුරුවරයෙක් විදිහට උනත් මම මේ දහම් පාසලේ නැවත සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි මම දහම් පාසලේ සියලුම පරිපාලන කටයුතු නායකත්ව කටයුතු අපේ ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා එක්ක කරගෙන යන්න වෙනම මණ්ඩලයක් පත් කරගත්තා. සමහර විට අපේ දහම් පාසල හරි වෙනස් දහම් පාසලක්. මම මේ අපේ දහම් පාසලට ගැටලු තිබ්බා. මම මේ දහම් මගේ කතාව දෙගන්නේ පොඩි හැදිරීමක් කරන්න ඕනේ. අපි දැනගන්න ඕනේ හැමෝම. මොකද අපිට කාලයක් තිබ්බා අපේ දහම් පාසලේ යම් තාක් දුරට කඩා වැටීමක්. අපි ඒක කියන්න ඕනේ. අපි ඒක බාර ගන්න ඕනේ. හැබැයි මම විශ්වාස කරන දේ තමයි කඩා වැටීමක් සම්පූර්ණයෙන් වෙන්නේ නැහැ. ඒක මනක්කල්පිත දෙයක් විතරයි. මම දකින දෙයක් ඒක. අනිත් එක තව දෙයක් මම දකිනවා දහම් පාසලක් කියන්නේ එක්තරා විදිහකට ආයතනයක්. ඒක තමයි මගේ දැක්ම. මම මේ දහම් පාසල දකින්නේ යම්කිසි පරිපාලනයක් එක්ක යා යුතු ආයතනයක් කියලා. මේක පන්සලත් එක්ක මූලිකත්වයේ ගත්ත අධ්‍යාපනයේ කේන්ද්‍රය කරගත්ත වැඩසටහනක් එක්ක යන අපි කොහොමද ඒක කියන්නේ? ඔව් කතාවට කියනවා ඒක ආයතනයක් කියලා. ඒක ආයතනයක්. ඔව්. ඒකෙදි අපි දහම් පාසලේ ඒ කඩාවැටීමත් එක්ක මම නැවත අපේ හාමුදුරුවෝ කතා කරා හාමුදුරුවෝ අපි මේ දහම් පාසල නැවත අපි ආරම්භ කරමු. මම ඉදිරිපත් වුණා සියලුම ගුරුවරුන් ටික හොයා දෙන්න. මම මේ ගමේ හැම අස්සක් මුලක් නෑනම හැම ගෙදරම ගියා ගුරුවරු ටික මට ගුරුවරු ඕනේ කියලා හොයන්න. ඔව් මම කතා කරා මොකද ඒ පිළිගැනීම ඒ අහුම්කම් දීම මේ ගමේ ගොඩක් අයගේ මාවිත දිනවා කියලා මම දන්නවා. ඒක තමයි මම එහෙම කියේ. හැබැයි මගේ එක අදහසක් තිබ්බා තරුණ පරපුරට මේ දහම් පාසල දෙන්න ඕනේ කියලා. ඒක තමයි මගේ දැක්ම. මම ඒක මම හාමුදුරන්ට තේරුම් කරලා දීලා මම තරුණ නායක තරුණ ගුරු මණ්ඩලයක් එක්ක මේ දහම් පාසල නැවතත් අපි ආරම්භ කරා කියන්න බෑ. නැවත පණ දීලා අපි ආරම්භ කරා. සමාජයේ තුමිනේ දහම් පාසල දවස් දෙකක් කරාට පස්සේ අපේ 65ක විතර තිබ්බ ශිෂ්‍ය ගණනය 150කට සීමා වුණා. ඒ කියන්නේ මම ඒක දැක්කේ ඒක දෙමෝපියන්ගේ වරද්දක් නෙමෙයි.